කළා තිබුණු මුවන් පැලස නාට්‍යයේ මම මේ පිනාගේ දුවගේ චරිතය කරේ සමදරාගේ චරිතය මොණතැනි උමාගේ චරිතය එතකොට ගජමුතු එකේ මුතුගේ චරිතය පහන් සිළුවේ ලොකු අක්කගේ චරිතය වජිරා නාට්‍යයේ මధుරිගේ චරිතය ඔය වගේ නාට්‍ය ගණනාවක මම ඉතින් ප්‍රධාන චරිත වගේ කළා රටේ කලබල තත්ත්වයේ ඇති වෙනකම්ම 84 ඉඳලා 89 දක්වා මමත් ප්‍රවෘත්ති ඉදිරිපත් කළා සජීවීව. මගේ සීයා මේ මං හිතන්නේ රැකියාවක් සඳහා ගිහිල්ලා තිනවා ඉරානයට. එතකොට එහෙදි තමයි අපේ ආච්චිව මුණ ගැහිලා තියෙන්නේ. මගේ මව ඉපදිලා තියෙන ඉරාකයේ බැග්ඩෑඩ් නුවර. අබේ සම්බන්ධ වෙන්නේ මම ළමා ගායිකාවක් වෙන්න කාලේ තමයි. අපේ පවුලෙන් මගේ මවත් පියත් මගේ විවාහයට සම්බන්ධ වුණේ නැහැ. ඇත්තටම මල්ලි අපි දවස් 4ක් විතර මේ මගුල් කෑවා. දරුවෝ නැහැ කියලා අපි දෙන්නම තැවුනේ නැහැ. දුක්ුනේ නැහැ මල්ලි. අපි දෙන්නට දෙන්න ආදරෙන් හිටියා. ඉතින් මම ඇත්ත තත්ත්වේ පහදලා දුන්නා. ඉතින් තේරුම් ගත්ත සමහරු ඉතින් තරහත් වුණා. ඉතින් ඒක තමයි ස්වභාවය. මම හිතුවා මං කවදා හරි ඔහු අපෙන් සමුගත්ත දවසට මමත් ගීතයෙන් සමුගන්නවා කියලා. මගේ හඬ ඔහු වෙනුවෙන් කැප කරනවා කියලා. ඔහු මං හිතන්නේ භෞතික වශයෙන් නැති වුණත් මගේ පසුපසින් ඉන්නවා කියලා මට හිතෙනවා. මට වැරදි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මොකද මට හිතෙනවා ඔහු දකින්න ඇති. ඔහු බලනවා ඇති කියලා මට හිතෙනවා.